පාට කුරුල්ලෝ ඔෆිස් මොකද්ද මේ කරන වැඩේ තේරුම? පොඩ කියන්නකෝ. තේරුම පොලිසියට ගිහලා බලාගමු. ඔයාලා මේ කියන කිසි දෙයක් මම දන්නේවත් නැහැ. ඉතින් ඒක මං කිව්වම පොඩ පිළිගන්න බැරි යන්නේ. මොකද කතා කරන්නවත් දෙන්නේ නැහැ නේ හරියට. පුතා මෙච්චර කාලයකට අල්ලගත්ත හැම ඩයල් එකක්ම මුලින් කියන්නේ ඕක තමයි. අපි අපේ ක්‍රමයට ඇත්ත දැනගන්න. ඉතින් බොහොම මගුලක් මේ වාහනේත් එක්ක සම්බන්ධයි කියලා දන්නවනම් මේ වාහනේ මම ගන්නෙත් නැහැ නේ කවදාවත්. එහෙම නිකන් බිහින් ඔළුවේ දාගන්න මේ ප්‍රශ්න. මේ ඕයි තමුසකට වහ ගන්නවද? මං තමුසකට වහන්නද? හරි ඔෆිසර් එනම් මට කියන්නකෝ දැන් මොකද්ද දැන් ওই වාහනේට සම්බන්ධ අපරාධේ? ඒක මේ මොකද්ද ඇක්සිඩන්ට් එකක්ද? නැත්නම් කාවරි මරලා වාහනය සදාගෙන ගිහලාද සර් මේවනේ චෝදනාවක් කරනවා නම් අඩු ගානේ මොකටද චෝදනා කරන්න කියලා හරි මට කියන්න. මොකද ඒක දැනගන්න එක මගේ අයිතියක් නේ. තමුසේ බබා තමුන්ට පුළුවන් තමුන්ගේ අයිතිය වෙනුවෙන් පෙනී සිටින්න. ඒ වගේම අපිට අපේ රාජකාරිය කරන්නත් ඉඩ දෙනවා. නැත්තම් පොලිසියට ගියාම කරදර වෙයි යා. සර් හරි මට එනම් පොඩි උදව්වක් කරන්නකෝ. මට කෝල් එකක් ගන්න පුළුවන්ද? කාටද? මට මිස්ටර් ග්ලෙන්ඩී ෆොන්සේකට කෝල් එකක් ගන්න ඕනේ. ග්ලෙන්ඩී ෆොන්සේක කියන්නේ මගේ සර්. හරි ගන්න කෝල් එකක් පොලිසියට ගිහිල්ලා ගමු. නෑ සර් කියන දේවල් මට පොඩි කෝල් එකක් ගන්න දෙන්නකෝ. මොකද මට අපේ සර්ට කියලා මට ලෝයර් කෙනෙක් සම්බන්ධ කරගන්න ඕනේ මේ කේස් එකට. දැන් එකපාරක් කිව්වනේ පොලිසියට ගියාම කෝල් එකක් ගන්න දෙන්න. දැන් කටවායනේ අමා. ලොක්කන්ට කතා කරලා ගැලවිලා යන්න නම් හිතන්න එපා.